අද අපේ කතාව අපේ ආහාර මේසයේ ජනප්‍රිය වුණත් නිරන්තරයෙන්ම වැරදි තොරතුරු සහ මිත්‍යාවන්ගේ ගොදුරක් බවට පත්වන ආහාරයක් ගැන. ඒ තමයි හැමෝම ආස කරන බොම්බිලි කරවල. බොම්බිලි කරවල හැදෙන්නේ බොම්බේ ඩක් කියන මාළුවාගෙන්නේ. බොහෝ දෙනෙක් අතරේ තියෙන වැරදි මතයක් තමයි මේ මාළුවා ඉන්දියාවේ කුණු කානුවල හෝ අපිරිසිදු තැන්වල ජීවත් වෙනවා කියන එක. හැබැයි අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ ප්‍රකාශය මුළුමනින්ම වැරදි. බොම්බේ ඩක් මාළුවා ජීවත් වන්නේ ඉන්දියානු උපමහද්වීපය අවට නිවර්තන සාගර කලාපයේ. විශේෂයෙන්ම බංගලාදේශයේ සහ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවල වෙරළබඩ ගැඹුරු ජලයේ මේ මසුන් බහුලව දක්නට ලැබෙනවා. මේවා අල්ලන්නේ විශාල දීවර යාත්‍රා යොදාගෙන මුහුදේදී මිස මඩකාණු වලින් නෙවෙයි. එහෙනම් ඇයි මේ මිත්‍යාව ඇති උනේ? බොම්බේ ඩක් කියන අමුතු නම සහ කරවල බවට පත්කිරීම සඳහා මාළු මුහුදු වෙරළේ එල්ලා වියලා ගැනීමේදී පරිසරයට මුදාහරින සුවඳ මෙයට හේතුවක් වන්නට ඇතැයි සැලකෙනවා. තවත් මතයක් තමයි ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දුම්රියෙන් ප්‍රවාහනය කළ වියලි මාළු පෙට්ටිවලට බොම්බේ මේල් යනුවෙන් යෙදූ ලේබලය විකෘති වීම. බොම්බිලි කරවල කියලා කියන්නේ ඉන්දියන් සාගරයේ නැවුම් සහ සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. මේ රසවත් කරවල වේලක් රස විඳින්නට පෙර ඔයාලගේ දැනුම නිවැරදි කරගන්න.